මේක පුදුම සහගත එකක්. ඒ කියන්නේ බොජ්ජංග වඩපු කෙනෙකුට මේ බොජ්ජංග ඇසීමෙන්ම සියලු රෝග සංසිඳෙනවා. දැන් මේ කිසිම බෙහෙතක් නැතුව නෙමෙයි. කිසිම බෙහෙතක් නැතුව මේ බොජ්ජංග ඇසීමෙන්ම මේක සංසිඳෙල. පුදුම සහගතයි. ඒ සත්ත්ව බොජ්ජංග. දැන් මෙතන නම් තියෙන්නේ මේ බොජ්ජංග වල අනුභවයමයි. දැන් සත්‍ය ක්‍රියාවේ අනුභවය දැන් බලන්න අඟුලිමාල පිරිත ගත්තොත් අඟුලිමාල පිරිතේ අනුභවය වචනෙන් කියන්න බෑනේ. දැන් ළඟදීන් අඟුලිමාල සෑයට පුතෙක් ආවා. මේ පුතාට අවුරුදු 20කට විතර කලින් විසක් ඇවිලා. මොකක් හරි අනවින මොන හරි දෙයක් වෙන්නේ නැති. දවස් 3කට 4කට සැරයක් තමයි වැසිකිලි යන්නේ. ඒත් බොහෝ අමාරුවෙන් බඩ විශාල වෙලා. ඉතින් හරි අමාරුවෙන් ඉන්නේ. ඊට පස්සේ මේ දරුවා ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා මේක. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා පුතේ පැන් වීදුරුවක් අරගෙන ඒ පැන් වීදුරුව අඟුලිමාල සෑයේ පේසවලල් උඩ තියලා ඔයා එතන ඉඳගෙන සෑයට ජීවිතේ පූජා කරලා අඟුලිමාල පිරිත 21 වතාවක් කියන්න. ඒතකොට අඟුලිමාල පිරිත 21 වතාවක් මෙයා පිරිත් කළා සෑයට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්න සෑයේ අනුභවයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ දහසක් ධාතුන් වහන්සේලා වැඩි ඉන්න සෑයේ අනුභවයෙන් ඒ වගේම දේවානුභවයේ පැතිරී ඇති අඟුලිමාල සෑයේ අනුභවයෙන් දිව්‍ය ඖෂධ තැන්පත්ව ඇති අඟුලිමාල සෑයේ අනුභවයෙන් මට සිත් වේවා කියන අදහසින් අර පැන් වීදුරුව අර මාළුවේදීම බිව්වා. මාළුවෙන් එළියට එනකොටම ඇඟ රෙදෙන ගතියක් ආවා. උණ ගත්තා. ඊට පස්සේ මෙයා කාමරේට ගියා. ටිකක් වෙලා ඉන්නකොට මෙයාට බඩේ කැක්කුමයි. වැසිකිලි ගියා විරේක වුණා. රෑ එළි වෙනකොට 10 වතාවක් විරේක වුණා. මේ කිසිම විරේක බෙහෙතක් පාවිච්චි නොකර මේ පැන් වීදුරුවකින්. රෑ එළි වෙනකොට 10 වතාවක් විරේක වුණා. අර අවුරුදු 20ක කුසේ තිබ්බ වාසවිස එහෙම්ම ගැලවිලා ගියා. පවෝදා ඉඳලා සාමාන්‍යයි. දැන් සාමාන්‍ය කෙනෙක් විදියට වැසිකිලි යනවා. සාමාන්‍ය කෙනෙක් විදියට ආහාර ගන්න. ඇඟේ තරබාරු ගතිය නැති වෙලා සාමාන්‍ය පුදුම හිතෙනවා. එයා ඒ අසනීප වෙලා එනකොට තිබ්බ ඇඟෙන් භාගයට භාගයක් අඩුයි දැන්. කිසිම බෙහෙතක් නැහැ. පිරිත් කියලා පිරිත් පැන් වීදුරුවක් බිව්වේ. අද්දුටුවයි සත්තයි වගේ දෙයක් මම මේ කිව්වේ. අහට දැක්කපු දෙයක්. බලන්නේ සත්‍ය ක්‍රියාවේ අනුභවය. මිනිස්සු පිළිගන්නේ නැහැ. නමුත් සත්‍ය. තව මම දන්න මේ මහත්තයෙකුට පිළිකාවක් හැදිලා. ඒක කොයි වගේ දෙයක්ද කියලා හිතා ගන්න බැරුව එතුමා ඒක මේ පරීක්ෂා කරන්න දිනියක් දාගෙන ඊට කලින් අඟුලිමාල සෑයට ඇවිල්ලා මීපැණි ගිතෙල් සෑයට පූජා කළා. අර විදිහට බොජ්ජංග පිරිත් තුන මේ බොජ්ජංග පිරිත් කිව්වේ. මමත් හිටියේ එදා. බොජ්ජංග පිරිත් තුන සජ්ජායනා කරලා අඟුලිමාල සෑයේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 8 නමක් වැඩ ඉන්නවා. තවතිසා දෙව්ලොව වැඩ සිටපු සත්‍යයයි ඊළඟට දහසක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යයයි දේවානුභාවයේ පැතිරී ඇති බව සත්‍යයයි ඊළඟට අඟුලිමාල සෑයේ ඖෂධානුභාවයේ තිබෙන බව සත්‍යයයි සත්‍යානුභාවයේ නිරෝගී වේවා කියලා ජීවිතේ පූජා කළා ශ්‍රද්ධාවෙන් වැඳලා අඟුලිමාල පිරිත 21 වතාවක් විතර සජ්ජායනා කරලා 21 වතාවක් කියන්නේ බොහෝ වෙලා සජ්ජායනා කරලා පිරිත් කියලා ගියා පහවදා පරීක්ෂණයට යනකොට ඇඟේ රෝගේ නැහැ. මේ මම දන්න අද්දුටුව ඇහෙන් දැකපු කනෙන් අහපු දෙයක් මේ කියන්නේ. ඊට පස්සේ ඒකත් එක්කම දැන් අස්පනා පිට මේ අඟුලිමාල පිරිතෙන් පිහිට සලසා ගන්න හැටි අපි දැක්කනේ. ඒකත් එක්ක පොත් වහන්සේ නමක් හැදුවා. අඟුලිමාල සෑයෙත් වෙන අසුපුලක් තියෙනවා. අඟුලිමාල සෑයට ගිහිල්ලා පිරිත් කියලා ඒ පිහිට සලසා ගන්න හැටි ඒ පොතේ තියෙනවා.
පහන් සිතින් ශ්‍රී අඟුලිමාල සෑ රජුන් වන්දනා කරමු කියලා ඒ පොත තියෙන පොඩි පොත් පිංචක් පුංචි මුදලකට ගන්න තියෙන්නේ. ඒකේ තියෙනවා කොහොමද වඳින්නේ සත්‍යක්‍රියාව. දැන් මම ඔබට කිටියෙන් වචන වලින් කියපු සත්‍යක්‍රියාව ඒ පොතේ තියෙනවා. එරන් තනියෙන් හාමුදුරුවෝ ඕනේ. ස්වාමීන් වහන්සේලා ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ මේක අපිට තේරෙන්නේ නැහැ කොහොමද මේ පූජාවත් තියාගන්නේ වඳින්නේ ලෙඩ දුක් අසනීප වලට පිහිටක් ගන්න කොහොමද කියලා තේරෙන්නේ නැහැ කියලා හාමුදුරුවෝ ළඟ කන් කිඳිරි ගන්න ඕනේ නැහැ. තමන්ම අර මේ පිරිත් පොත ගත්තා. පහන් සිතින් අඟුලිමාල සෑ රජුන් වන්දනා කරමු කියලා පොත තියෙනවා. පොත ගත්ත පොතේ තියෙනවා. පහන් පත්තු කරන්න ඕන විදිහ, සෑය පැදගුණ කරන්න ඕන විදිහ, පූජා කරන්න ඕන දේවල්, ඒ කියන පිරිත් ඊළඟට ජීවිතේ පූජා කරන්න හැටි, සිත ප්‍රාර්ථනා කරගන්න හැටි හැම එකම තියෙනවා. මාළුවේ ඉන්න ඕන විදිහ. ඉතින් මම මේ අමතර මේ ඇත්තට මේක දැන් මට මේ අමතර කාරණාවක් විදිහට මතක් වුණේ පිළිකා රෝගීන් සුව වෙලා තියෙනවා අඟුලිමාල සෑය ළඟ බොජ්ජංග පිරිතුයි අඟුලිමාල පිරිතයි සජ්ජායනා කරලා. දැන් මේ බොජ්ජංග වඩන්නෙත් නැති සමහරට බොජ්ජංග ගැන තේරුමක් නැති අයටත් මෙහෙම පිළිට සැලසෙනවා නම් මේ ලෝකේට සත්ත්ව බොජ්ජංගයෝ උපදවලා දුන්න ශාස්ත්‍රුන් වහන්සේට බොජ්ජංග ඇසීමත් එක්කම ඒ සියලු රෝගියෝ සංසිඳුන බව නෑ මට නම් ආශ්චර්යයක්. ඒක සිදුවිය හැකි. ඒ සිදුවිය හැකි. මේ සාමාන්‍ය මිනිසුන්ටත් බොජ්ජංග පිරිත් ඇහෙද්දී සිත සාන්තිය සැලසෙනවා නම් මේ බොජ්ජංග පිරිත් කටපාඩම් කරගන්න ඕන. ලොකු දෙයක් නෑ. මේ පොතක පිටුවක් නෑ මේ බොජ්ජංග පිරිත්. එච්චර චූටි පිරිතක්. නමුත් අර්ථය මහා ගම්බීරයි.